මගේ YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ගෙනාවේ ස්ටඩි vlog එකක්. මේකේ night time vlog එකකුත් තියෙනවා, morning time vlog එකකුත් තියෙනවා. මුලින්ම අපි night time vlog එක බලමු. මේ ජූනි මාසේ 25 වෙනිදා. ඉතින් මම දැන් කරන්නේ SFT වැඩ භාගයක්. මට කලින් සතියේ ක්ලාස් යන්න බැරි වුණා අසනීප වෙලා හිටපු නිසා. ඉතින් මම යාළුවගේ පොතත් ළඟ තියාගෙන මේ වැඩ ටික කරනවා. මම දැන් හදන්නේ මිනුම් උපකරණ පාඩමට අදාළව මයික්‍රෝමීටර ස්ක්‍රූප්පු ආමානයේ යටතේ තියෙන ගණන්. A level වල ටෙක්නොලොජි ස්ට්‍රීම් එකට අදාළව SFT, BST, ET වලට කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න පුළුවන් නිසා මම ගණන් හදද්දී කැල්කියුලේටර් එකත් පාවිච්චි කරනවා. මේක බලන ඔයාලට මම පොඩි කතාවකුත් කියන්නම්කෝ. මේක මම ලියපු නිසදසක්. මේකේ මාතෘකාව විදිහට ගත්තේ මම රම්පේ. මම මේ ලියපු එක කියන්නම්කෝ. නොයසිල්ලෙන් මුත් රම්පේ කොළයත් බැලුවේ පැන ගන්නට බත් මුට්ටිය තුලට බත ඉදෙන තෙක්ම රම්පේ පෙම් කළේ ඉදෙන බත එක්කය. සුවඳ පමණක්ම බත් පතෙහි ඉතිරි කර රම්පා කොළයත් විසි වුණේ කුණු ගොඩට. ඔයත් බත් එක සුවඳ කරන රම්පේ කොළය වගේ අනිත් අයට උදව් කරන ආදරණීය කෙනෙක් වෙන්න. හැබැයි තමන්ගේ ප්‍රයෝජනයකට විතරක් ළඟට ගන්න මිනිස්සුන්ව අඳුරගෙන ජීවත් වෙන්න. ඔන්න මම දැන් SFT වැඩ නම් ඉවර කළා. දැන් මම යන්නේ ICT වල homework book එකේ වැඩ කරන්න. මේකට අපිට ජූලි මාසේ වෙනකන් කල් තියෙනවා. ඉතින් ටික ටික තමයි වැඩේ කරගෙන යන්නේ. මේ ටියුට් එකේ ලස්සන පුංචි පින්තූර ටිකකුත් තලවලා ලස්සන මොටිවේෂන් වාක්‍ය කිහිපයකුත් මම ලියාගෙන තියෙනවා. ඉතින් ICT වලට නම් අපිට කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න බෑ. ඉතින් මට මේකෙදී කැල්කියුලේටර් එක අයින් කරන්න වෙනවා. ඔයා ඔයාගේ ජීවිතයේ හොඳම මොටිවේෂන් එක ඔයා කරගන්න. ඔයා දිනන තැන්වලදී, ඔයා වැටෙන තැන්වලදී, ඔයාව අත්හරින්න නැතුව ඔයා ඉන්නවනම් ඔයාගේ ජීවිතේ හොඳම මොටිවේෂන් එක තමයි ඔයා. ඔයාට ඔයා මොටිවේෂන් එකක් වෙද්දි වෙන මොටිවේෂන් මොකටද ඔයාට? ඉතින් දැන් පොඩි නිදිමතකුත් එන හින්දා මම මේ වෙලාවේ වැඩ ටික නවත්තන්න තමයි හදන්නේ. ඔන්න මගේ morning study vlog එක පටන් ගත්තා. අපි කියන්නේ පරිසරයේ කොටසක්. අපි පරිසරයට ආදරය කරනවා නම් පරිසරයත් අපිට ආදරය කරනවා. ඉතින් මම දැන් homework ටියුට් එකේ වැඩ ටික තමයි ආයෙමත් කරන්නේ. මම මේක short note එකකුත් හදාගන්න ගමන් තමයි යන්නේ. ඔයාලට කියන්න බැරි වුණානේ. මේ තමයි ICT වල number system වල homework ටියුට් එක. මේක බලද්දි කම්මැලි හිතෙන නිසා තමයි මේක ගොඩක් ස්පීඩ් දාලා තියෙන්නේ. ස්පීඩ් දාලා තියෙද්දි ඔයාලට කම්මැලි නැතුව බලන්න පුළුවන් නේ. දැන් ඉතින් ICT වැඩ ටික ඉවර කරලා මම BST කරන්න තමයි හදන්නේ. මම කිව්වනේ මම ගිය සතියේ ක්ලාස් ගියේ නැහැ කියලා. ඒක නිසා මට ඒ නෝට් ටික කම්ප්ලීට් කරගන්නත් තියෙනවා. ඉතින් මම කරන්නේ ඒ නෝට් ටික කම්ප්ලීට් කරගන්න එක. ඉතින් මම දැන් BST වැඩ ටිකත් ඉවර කළා. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අමතක නොකර subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එකේ all press කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට notification එක එනවා. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් like කරන්න, ඔයාගේ යාළුවොත් එක්ක share කරන්න. පුංචි කමෙන්ට් එකකුත් දාන්න. මම ඒ කමෙන්ට් කියවන්න ආසාවෙන් ඉන්නවා.